මේ වීඩියෝ එක තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුරුලෑවක් ඇති වෙන්න මොනවද තියෙන හේතු. ඒ වගේම මේ කුරුලෑ වදයෙන් නිදහස් වෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. ඇත්තටම කුරුලෑ කියලා කියන්නේ වයස් ભેදයකින් තොරව අපේ ලස්සන අවලස්සන කරන දෙයක්. ඒ වගේම තමයි ඒක ගොඩක් මනසට වදයක්. ඉතින් මෙන්න මේ කියන தত্ত্বය කොහොමද පාලනය කරගන්නේ? ඇත්තටම මේ தত্ত্বය කොහොමද අපේ හැමේ ඇති වෙන්නේ කියන එක අපි කතා කරමු. කුරුලෑවක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුවක් විදිහට අපිට කියන්න පුළුවන් අපේ සමේ තියෙන තෙල්. එහෙමත් නැත්නම් අපේ සීබම් වල ක්‍රියාකාරීත්වය වැඩි වීම. සෙබසියස් ග්ලෑන්ඩ්. එහෙමත් නැත්නම් අපේ තෙල් නිපදවන ග්‍රන්ථියේ තියෙන ක්‍රියාකාරීත්වය වැඩි වීම. මේ සෙබසියස් ග්ලෑන්ඩ් එකෙන් නිපද වෙන සීබම් ඒ කියන්නේ මේ ඔයිල් එක අපේ සමේ නිතරම ඇතිවීමත් එක්ක අපේ හෙයා පොලිකල් එකක් બ્લોක් කරගෙන හෙයා පොලිකල් එකක් ක්ලොක් කරගෙන එතන බැක්ටීරියා ආසාදනයකට ලක් වෙලා තමයි මේ කුරුලෑව ඇති වෙන්නේ. අපි කතා කරමු මොනවද මේ කුරුලෑ ඇති වෙන්න බලපාන හේතු කියන එක. ගොඩක් වෙලාවට අපේ හෝමෝන් චේන්ජස් එහෙමත් නැත්නම් අපේ වයසත් එක්ක ඇති වෙන හෝමෝන් චේන්ජස් නිසා අපේ මේ කුරුලෑ කියන තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි භාවිතා කරන ප්‍රොඩක්ට්ස් අපේ සමට ගැලපෙන්නේ නැත්නම් ඒ ප්‍රොඩක්ට් නිසා අපේට ඇලර්ජි එකක් විදිහටත් මේ කුරුලෑව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ සමේ නිතර මැරුණු සෛල තියෙනවනේ. මේ මැරුණු සෛලත් එක්ක සෙබසියස් ග්ලෑන්ඩ් එකෙන් නිපදවන තෙල් එකතු වෙලා එතන හෙයා පොලිකල් එක ක්ලොග් වෙලා ඒ කියන්නේ සිරවීමකට ලක් වෙලා මේ පිම්පල්ස් ඇති වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ජංක් ෆුඩ්ස් කන්න පුරුදු වෙලා ඉන්නවනේ. මේකත් එක හේතුවක් වෙන්න පුළුවන් අපේ මේ කුරුලෑ වර්ධනය වෙන්න. ඉතින් සමහරක් විට අපි නොහිතා කරන පොඩි දෙයකින් වෙන්න පුළුවන් මේ කුරුලෑ ප්‍රශ්නය අපේ මූණේ ඇති වෙන්නේ. ඉතින් දැන් අපි බලමු මොනවද අපිට ගන්න පුළුවන් ආරක්ෂණ ක්‍රියාමාර්ග කියලා. පළවෙනි දේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ සමේ තත්වයට ගැලපෙන හොඳ ෆේස් වොෂ් එකක් එහෙමත් නැත්නම් ක්ලෙන්සර් එකක් භාවිතා කරලා ඔයාගේ සම හොඳින් පිරිසිදු කරගන්න. මේ විදිහට සම පිරිසිදු කරගන්නවා කියලා කියන්නේ ඔයාලගේ සීබම් නිෂ්පාදනයේ තියෙන අවස්ථාව අඩු කරනවා කියන එක. ඒත් එක්ක පුළුවන් ඔයාලට මේ හැමේ තියෙන තෙල් ගතිය අඩු කරගන්න. ඉතින් ඒත් එක්ක ඔයාලගේ සමේ කුරුලෑව වළක්වා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි කුරුලෑ කැඩීම එහෙමත් නැත්නම් කුරුලෑ මෙරිකීමෙන් වළකින්න. මොකද කුරුලෑවක් කියන්නේම එතන බැක්ටීරියා ආසාදනයට ලකුණු තැන. ඉතින් අපි එතෙන් ප්‍රෙෂර් එකක් දීලා ඒ කුරුලෑව කඩන්න උත්සාහ කරද්දී එතන තියෙන බැක්ටීරියා තවත් වර්ධනය වෙලා කුරුලෑ වැඩිවීමේ අවදානම වැඩි. ඒ නිසා කුරුලෑ කැඩීම, මිරිකීම මේ වගේ දේවල් සිදු කිරීමෙන් වැළකීම වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි කුරුලෑ එන සමක් කියන්නේ තෙල් අධික සමක්. ඉතින් මෙන්න මේ සමට ගැලපෙන ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ ඔයාලා ඇප්ලයි කරන මේකප් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එදිනෙදා භාවිතා කරන කොස්මැටික් ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ ප්‍රොඩක්ට්ස් වල non comedogenic කියලා මෙන්ෂන් වෙලා තියෙනවද කියලා. මොකද නැත්නම් අපි මේ භාවිතා කරන ප්‍රොඩක්ට්ස් නිසා හෙයා පොලිකල් ක්ලොග් වෙලා පිම්පල්ස් වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා භාවිතා කරන කොට්ට උර මේ දේවල් අවම වශයෙන් සතියකට සැරයක්වත් පිරිසිදු කිරීම එහෙමත් නැත්නම් අලුත් කොට්ට උරයකට මාරු වීම සිදු කිරීම වැදගත් වෙනවා. මොකද අපේ හිස් කබලේ ඇප්ලයි කරන ඔයිල් වෙන්න පුළුවන්. නැත්නම් කුණු දූවිලි එකතු වෙලා ඒත් එක්ක අපේ සමේ බැක්ටීරියා ආසාදනයක් ලක් වෙන්න පුළුවන්. ඒත් එක්ක මේ කුරුලෑව වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා සතියකට සැරයක්වත් අපි භාවිතා කරන කොට්ට උඩ එහෙමත් නැත්නම් අපි භාවිතා කරන ෆේස් ටවල් මාරු කිරීම වැදගත්. ප්‍රධානම දෙයක් තමයි අපි ගන්න ආහාර. අපේ ආහාර රටාව නිසා මේ කුරුලෑ වැඩි වෙන්න පුළුවන්. මොකද අපි ගන්න ආහාර ගොඩක් තෙල් අධික ආහාර නම් එහෙමත් නැත්නම් ජංක් ෆුඩ්ස්, ප්‍රොසෙස්ඩ් ෆුඩ්, ඒ වගේම සුගර් අධික ආහාර මේ ආහාර වලු තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි ගන්න ආහාර පිළිබඳවත් වීම වැදගත් වෙනවා. ඒ වගේම වතුර ලීටර් දවසට ලීටර් 2ක්වත් පානය කිරීම මගින් අපිට අපේ නිරෝගී සෞඛ්‍යය පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පොඩි ඇක්ෂන් ටිකකින් ඔයාලටත් පුළුවන් පීඩා විඳින මේ කුරුලෑ වදයෙන් නිදහස් වෙන්න.
කුරුලෑ කියන්නේ එක රැයකින් අපිට ප්‍රතිඵල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ தത്വයට ඉවසීම ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි කුරුලෑ ගැන වද වෙවි ස්ට්‍රෙස් වෙන්න ගත්තොත් කුරුලෑ තව තවත් අපේ සමය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් මතක තබා ගන්න ඔයාලගේ ඉවසීමත් එක්ක නිවැරදි ස්කින් කෙයාර් රූටින් එකක් එක්ක ඔයාලට පුළුවන් ගෙදරදීම ඔයාලගේ පිම්පල්ස් මේ කරදරය කන්ට්‍රෝල් කරගන්න.